අද කතාව පටන් ගත්තේ අපිට පෙන්වන්නේ ඇකඩමියගේ බන්ධනාගාරයේ සිරගත කරලා ඉන්න යාන්ව. මොකද ඔයාලට මතක ඇතිනේ කලින් කොටසේ යාන් චෙන්ව බලන්න ඕන නිසා අනිත් විද්‍යාඥයා ඉන්න තැනට ගියා කියන එක වගේම ඒ වෙලාවේ ජොන්ෂාන් යාන්ව දැක්ක කියන එක. ඉතින් මේ වෙද්දී මේකන ජොන්ෂාන් ඇකඩමියගේ නිලධාරීන්ට දැනුම් දීලා තියෙනවා වගේම හැමෝම හිතන්නේ යාන් ඒ විදියට එළියට ගියපු වෙලාවේ තමයි ජපන් ජාතිකයින් යාන්ව දැක්කලා යාන්ගේ පස්සෙන් ඇවිත් එයාලා ඉන්න තැන හොයාගෙන තියෙන්නේ කියලා. කෙටියෙන් කියනවා නම් හැමෝම සොන්ගේ මරණයට චෝදනා කරන්නේ යාන්ට. මොකද මම කලින් කොටසේදී කිව්වා වගේම විද්‍යාඥයින් දෙන්නව ආරක්ෂා කරන්න දාලා තිබ්බ ටීම් දෙකෙන් එළියට යන්න අවසර දීලා තිබ්බේ සොන්ට විතරයි. ඒත් යාන් බොරු හේතුවක් හදාගෙන එළියට ගියපු නිසා ඒකට දෙන දඬුවමක් විදියට තමයි යාන්ව දවස් 15කට බන්ධනාගාරයට දාලා තියෙන්නේ. ඒ වගේම යානුත් මේ වෙද්දී ඉන්නේ කියා ගන්න බැරි තරම් වේදනාවකින් වගේම වරදකාරී හැඟීමකින්. මොකද යාන්ට එයාගේ හොඳම යාළුවෙක්ව නැති වුණා විතරක් නෙවෙයි ඒක උනේ එයා නිසා කියලා මේ වෙද්දී යාන් දන්නවා. මේ නිසා යාන් හිරේට වෙලා කරන්නේ දවසම කල්පනා කර කර අඬන එක. මේ වෙද්දී දවස් 3ක් ගත වෙලා තිබ්බත් යාන් තාමත් කිසිම දෙයක් අහලා නැහැ කියලා දැනගන්න සාජන් ගෝ එනවා යාන් එක්ක කතා කරන්න. සාජන් ගෝ යාන්ට පැහැදිලි කරනවා මිලිටරි එකේ ඉද්දි ජීවිත හානි සිද්ධ වෙනවා කියන එක දැනගෙන ඒකට මානසිකව සූදානම් වෙලා ඉන්න ඕනි කියලා. ඒ වගේම මරුණ කෙනාට කරන්න බැරි දේවල් සම්පූර්ණ කරන්න ජීවත් වෙලා ඉන්න අය ශක්තිමත් වෙන්න ඕනි කියලා වගේම තමන්ගේ නැති වුණ යාළුවා වෙනුවෙන් පරිගන්න නම් මුලින්ම යාන් ජීවත් වෙලා ඉන්න ඕනි කියලා සාජන් ගෝ කියනවා. සාජන් ගෝගේ මේ කතාව ඇත්ත කියලා තේරුම් ගන්න යාන් මෙතන තියෙන කෑම එක කන්න පටන් ගන්නවා. මොකද දැන් යාන්ට ඕනේ කරන්නේ මෙතනින් එළියට ගියපු ගමන්ම සොංග මරපු අයගෙන් පරිගන්න. මේ විදිහට දවස් 15ක් ගත වෙනවා වගේම යාන්ගේ දඬුවම ඉවර වෙලා යාන්න බන්ධනාගාරයෙන් නිදහස් කරනවා. චෙන් යාන් එනකන් එළියට වෙලා බලන් ඉඳලා තියෙනවා වගේම චෙන් යාන් එක්ක කතා කරන්න උත්සාහ කරත් යාන් එයාට නාන්න ඕනේ කියලා මෙතනින් යනවා. ඊළඟට යාන් මුලින්ම කරන්නේ සොන්ගේ සොහන ළඟට යන එක. මේ වෙලාවේ අපිට පෙන්වන්නේ සොන්ගේ සොහන ළඟට වෙලා ගොඩක් දුකෙන් ඉන්න ලීවෙන්ව. මොකද සොන්ට වෙඩි වැදුනේ ලීවෙන්ව බේරගන්න හදපු වෙලාවේ කියලා ඔයාලට මතක ඇතිනේ. ඒත් මෙතන කවුරුත් නොදන්න තවත් කතාවක් තියෙනවා. ඒ තමයි ජපන් ජාතිකයින් මේ අය හිටපු තැන හොයාගෙන තියෙන්නේ යාන් නිසා නෙවෙයි ලීවෙන් නිසා කියන එක. ඔයාලට මතක ඇතිනේ මෙයාලට මාසයක්ම කන්න සිද්ධ වෙලා තිබ්බේ එළවලු කෑම කියන එක. තවදුරටත් එළවලු කෑම කන්න බෑ කියලා හිතපු ලීවෙන් කරලා තියෙන්නේ හැමෝටම හොරෙන් වොෂ්රූම් එකේ ජනේලෙන් එළියට ගිහින් එයා කැමති විදියට කෑම කාලා ආයෙත් වොෂ්රූම් එකේ ජනේලෙන්ම ඇතුළට එන එක. ඒ වෙලාවේ එතන හිටපු ජින් සහ ලින් හිතලා තියෙන්නේ ලීවෙන් එච්චර වෙලාවක් හිටියේ වොෂ්රූම් එකේ කියලා. ඒත් ලීවෙන්ව දැකලා ජපන් ජාතිකයන් ලීවෙන්ගේ පස්සෙන් ඇවිත් තමයි මෙයාලා ඉන්න තැන හොයාගෙන තියෙන්නේ. ලීවෙන් මේ හැම දෙයක්ම යාන්ට මෙතනදි කියනවා. මේ දවසේ රෑ යාන් යනවා එයාලට පහර දෙන්න අණ කරපු ජපන් ජාතිකයව හොයාගෙන. මුලින්ම යාන්නේ ජපන් ජාතිකයාගේ සහායකයින් වගේකට වෙඩි තියලා ඒ කෙනා ඉන්න තැන ගැන දැනගන්නවා. ඒ වගේම යාන් මේ අයගෙන් දැනගන්නවා ඒ ජපන් ජාතිකයා සහ රොන් එකිනෙකා එක්ක ගොඩක් තරහින් ඉන්න කියන එක. ඊළඟට යාන්නේ ජපන් ජාතිකයා ඉන්න හමුදා කඳවුරට බෝම්බ දාපු ට්‍රක් එකක් යවලා පිපිරීමක් ඇති කරනවා වගේම මේකෙන් බය වෙන මේ ජපන් ජාතිකයා මෙතනින් පැනලා යන්න උත්සාහ කරනවා. ඒත් අන්තිමේදී යාන්ට පුළුවන් වෙනවා මේ කෙනාව අල්ලගන්න. ඊළඟට යාන් මේ කෙනාව ගැට ගහලා රොන් ළඟට අරගෙන යනවා. මොකද යාන් මේ කෙනාව හොයාගෙන යන්න කලින් යාන් සහ රොන් දෙන්න ඇග්‍රීමන්ට් එකකට ඇවිත් තියෙනවා. යාන් මේ කෙනාව රොන් ළඟට ගෙනත් දුන්නොත් ඒ වෙනුවෙන් රොන් ආයෙත් මිනිරන් පතල සම්බන්ධයෙන් කිසිම දෙයක් කරන්නේ නැහැ කියලා. මොකද රොන් මේ කෙනා එක්ක ලොකු වෛරයකින් ඉන්න නිසා වගේම සොන්ට එයාගේ ජීවිතේ නැති වුණෙත් ඒ මිනිරන් පතල් හින්දා නිසා තමයි
මේ දෙන්න මේ විදිහේ ඇග්‍රීමන්ට් එකකට ඇවිත් තියෙන්නේ. රොන් එයාගේ අතින්ම මේ කෙනාට වෙඩි තියලා මරලා දාලා මෙතනින් යනවා වුණත් රොන් එයාගේ ආරක්ෂකයින්ට අණ කරනවා යාන්න මරලා දාන්න කියලා. ඒත් මේක සිද්ධ වෙනවා කියලා කලින්ම දැනන් හිටපු යාන් මෙතනට ඇවිත් තියෙන්නේ එයාගේ යාළුවොත් එක්ක. යාන් එළියට ඇවිත් එයාට තුවක්කුවක් දික් කරගෙන ඉන්න රොන්ගේ ආරක්ෂකයව පෙන්නලා රොන්ගෙන් අහන්නේ මොකක්ද මේකේ තේරුම කියලා. යාන්ටවත් යාන්ගේ යාළුවන්ටවත් මෙතනින් පණ පිටින් යන්න දෙන්නේ නැහැ කියලා රොන් තර්ජනය කරනවා වුණත් යාන් රොන්ට කියන්නේ එයාට කරන්න පුළුවන් දේ දැන් බලා ගන්න කියලා. මෙහෙම කියලා යාන් සිග්නල් එකක් දෙද්දිම ජුන්ෂාන් ස්නයිපර් එකකින් ජපාන් සෙබලෙක්ගේ අතකට වෙඩි තියනවා. මේකෙන් රොන් තේරුම් ගන්නවා එයාට මේ වෙලාවේ යාන් එක්ක හැප්පෙන්න පුළුවන්කමක් නැහැ කියන එක. මේ නිසා අන්තිමේදී මෙයාලට මෙතනින් යන්න දෙනව ඇරෙන්න රොන්ට වෙන විකල්පයක් නැති වෙනවා වගේම මේ විදියට මෙයාලට පුළුවන් වෙනවා එයාලගේ මේ මිෂන් එකත් සම්පූර්ණ කරගන්න. මෙයාලා හැමෝම මෙතනින් යන්න යනවා වගේම ඊළඟ දවසේ මෙයාලා හැමෝම යනවා සොන්ගේ සොහන බලන්න. යාන් සොන්ගේ සොහන ළඟට ගිහින් කියන්නේ එයා සොන් වෙනුවෙන් පලිය ගත්ත කියලා වගේම ඒ නිසා දැන් සැනසීමෙන් විවේක ගන්න කියලා. මේ විදියට ටික කාලයක් ගත වෙලා යනවා වගේම අද තමයි ආස්තනල් මිලිටරි ඇකඩමි එකේ 7 වෙනි බැච් එක වෙන මෙයාලගේ අවසාන දවස. ඒ නිසා හැමෝම එයාලා ග්‍රැජුවේට් වුණාට පස්සේ කරන දේවල් ගැන කතා වෙන්න පටන් අරන් තියෙනවා. අද තියෙන උත්සවයට හමුදාපති ෂැන් ඇකඩමි එකට එනවා කියලා තියෙනවා වගේම ඒ නිසා මෙයාලා හැමෝම එකතු වෙලා ප්‍රැක්ටිස් කරන රූම් එක පිරිසිදු කරනවා. ජින් ලින්ට සහ චෙන්ට කියනවා එයාට ළඟදී සොන්ගේ මල්ලි හේව හම්බ වුණා කියලා වගේම සොන්ගේ අක්කට ළඟදී දුවෙක් ලැබුණා කියලා හේ කිව්වා කියලා. මේක අහලා මෙයාලා දෙන්නටම ගොඩක් සතුටු හිතෙනවා. ඒ වගේම මේ තුන්දෙනා දකිනවා යානුත් අනිත් අය වගේම මෙතන පිරිසිදු කරන වැඩ කරනවා කියලා. යාන් මීට කලින් කවදාවත් මේ වගේ දේවල් කරලා නැති නිසා මේ තුන්දෙනා මේකෙන් ගොඩක් පුදුම වෙනවා. ඒත් මෙයාලා තේරුම් ගන්නවා මේ ඇකඩමි එකේදී අත්විඳ දේවල් නිසා යානුත් මේ වෙද්දි ගොඩක් වෙනස් වෙලා කියන එක. ටික වෙලාවක් යද්දී හමුදාපති ෂැන් සහ නියෝජ්‍ය හමුදාපති ඇකඩමි එකට එනවා. ඒත් ඉතින් මේ දෙන්න ආවට පස්සේ තමයි මෙයාලා දැනගන්නේ හමුදාපති සහ නියෝජ්‍ය හමුදාපති ඇකඩමි එකට එන්න හේතුව එච්චර හොඳ එකක් නන් නෙවෙයි කියන එක. කලින් කොටසකදී ජොන් චාන් සහ චෙන් දෙන්නට ට්‍රේන් එකේදී ලැබුණ රාජකීය මුද්‍රාව ගැන වගේම ඒ මුද්‍රාව හොස්පිටල් එකේදී චෙන් ළඟ තිබිලා යූ ගත්තා කියන එකත් ඔයාලට මතක ඇතිනේ. ඉතින් කොහොම හරි මේ මුද්‍රාව යූ සම්බන්ධ වෙලා ඉන්න ජපන් විරෝධී විප්ලවවාදී කණ්ඩායමේ වඩු අතර තිබිලා මිලිටරි එකෙන් හොයාගෙන තියෙනවා. ඒ වගේම මේක විප්ලවවාදී කණ්ඩායමට ලැබෙන්න කලින් තිබිලා තියෙන්නේ ආසනල් මිලිටරි ඇකඩමි එකේ ස්ටුඩන්ට් කෙනෙක්ගේ ළඟ කියන එකත් මිලිටරි එකෙන් දැනගෙන තියෙනවා. මේ වගේ දෙයක් ලැබුණට පස්සේ ඒක රජයට බාර නොදී හිටපු නිසා ඇකඩමි එකේ ඇතුළේ ඉන්න අයත් විප්ලවවාදී කණ්ඩායමට සම්බන්ධයි කියලා මෙයාලා සැක කරනවා. ඒ නිසා අද උත්සවයෙන් පස්සේ ඒ ගැන හරියට පරීක්ෂණයක් පවත්වන්න ඕනේ කියලා හමුදාපති ෂෙන් කියනවා. ඒත් උත්සවය අතරදී හමුදාපති ෂෙන් සිහිය නැතුව ඇදගෙන වැටෙනවා වගේම හමුදාපතිව හොස්පිටල් ඇඩ්මිට් කරන්න අරගෙන යනවා. ඒත් එක්කම නියෝජ්‍ය හමුදාපතිට දැනගන්න ලැබෙනවා එයාලා ඇකඩමි එකට ඇති අරගෙන ආව රාජකීය මුද්‍රාව අතුරුදහන් වෙලා කියලා වගේම ඒක ආරක්ෂා කරන්න දාලා තිබ්බ සෙබළුන්වත් මරලා දාලා කියලා. නියෝජ්‍ය හමුදාපති සාජන් ගුවට මේ ගැන කියනවා වගේම මේ වෙලාවේ මෙහෙම දෙයක් කරන්න නම් ඒ කෙනා මේ වෙද්දී ඇකඩමි එක ඇතුලේ ඉන්න අයගෙන් කෙනෙක් වෙන්න ඕනේ කියලා නියෝජ්‍ය හමුදාපති කියනවා. මේ නිසා මේ වෙලාවේ ඇකඩමි එක ඇතුලේ ඉන්න හැමෝම පරීක්ෂා කරන්න ඕනේ කියලා නියෝජ්‍ය හමුදාපති කියනවා වගේම මුලින්ම එයාලා එක්ක ආව සෙබළුන්ව සහ සාජන් බාවෝ වගේම නියෝජ්‍ය හමුදාපතිවත් පරීක්ෂා කරලා බලනවා මුද්‍රාව තියෙනවද කියලා. ඒත් තාමත් රාජකීය මුද්‍රාව හොයාගන්න බැරි වුණ නිසා ඊළඟට ඇකඩමි එකේ හොස්ටල් එක සහ ස්ටුඩන්ට්ස්ලව පරීක්ෂා කරලා බලන්න කියලා නියෝජ්‍ය හමුදාපති අණ කරනවා.
ඒ චෙන්ගේ රහස ආරක්ෂා කරන්න ඕන නිසා සාජන් ගෝ කියනවා එයාලගේ ස්ටුඩන්ට්ස්ලව මුලින්ම එයාලම පරීක්ෂා කරලා බලන්නම් කියලා. ඒත් නියෝජ්‍ය හමුදාපති මේකට විරුද්ධ වෙනවා වගේම මේ අයව චෙක් කරන්න එයාලගේ සෙබළුන්ව මෙතනට ගෙන්නනවා. ටික වෙලාවකින්ම මෙයාලා ඉන්න තැනට එන සෙබළු මෙතන ඉන්න හැමෝම පරීක්ෂා කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ චෙන් යාන් වගේම ජුන්චානුත් හොඳටම කලබල වෙනවා. වෙන කරන්න දෙයක් නැති නිසා යාන් එයාව පරීක්ෂා කරන්න එන්න සෙබළට පහර දීලා රණ්ඩුවක් පටන් ගන්නවා වගේම මේකෙන් හමුදා සෙබළු සහ ඇකඩමි එකේ අය අතරේ රණ්ඩුවක් ඇති වෙනවා. ඒත් නියෝජ්‍ය හමුදාපති උඩට වෙඩි තියලා කියන්නේ ආයෙත් කවුරු හරි කලබලයක් ඇති කරන්න හැදුවොත් එයා ඒ කෙනාට දෙපාරක් හිතන්නේ නැතුව වෙඩි තියනවා කියලා. ඒත් යාන් සහ ජොන්චාන් නම් මේ කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව තාමත් චෙන්ව ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. මේ නිසා චෙන් බය වෙනවා එයා නිසා මේ අයට කරදරයක් වෙයි කියලා. චෙන් ඉස්සරහට ඇවිත් කියනවා එයා කාන්තාවක් කියලා වගේම ඒ නිසා එයාව පරීක්ෂා කරන්න දෙන්නේ කාන්තාවක් මෙතනට ආවොත් විතරයි කියලා. මේක අහලා ඇකඩමි එකේ හැමෝම ෂොක් වෙනවා වගේම චෙන්ගේ හොඳම යාළුවෝ වුණ ජින්ට සහ ලින්ටත් මේක විශ්වාස කරන්නත් බැරි වෙනවා. ඒ වගේම මේ රහස ගැන දැනන් හිටිය යාන් ජුන්ෂාන් සහ ලීවෙන්ට ඊළඟට සිද්ධ වෙන දේවල් වලින් චෙන්ව ආරක්ෂා කරන්නේ කොහොමද කියලා හිතා ගන්න බැරි වෙනවා. ඒ වගේම නියෝජ්‍ය හමුදාපති දැනගන්නවා සාජන් ගෝත් මේ ගැන කලින් ඉඳන්ම දැනන් ඉඳලා තියෙනවා කියලා. මේ විදියට අවසානයේදී මෙච්චර කාලයක් ආරක්ෂා කරපු චෙන්ගේ රහස හැමෝම දැනගන්නවා. චෙන්ව මෙතනදී පරීක්ෂා කරන්න බැරි නිසා සෙබළු දෙන්නෙක් චෙන්ව මෙතනින් අරගෙන යනවා වගේම මේකෙන් යාන්ට හොඳටම තරහ යනවා. ජුන්ෂාන් ගෙදර ගිහින් එයාගේ අයියට චෙන් ගැන වගේම ඇකඩමි එකේ සිද්ධ වුණ දේ ගැන කියලා උදව් ඉල්ලනවා චෙන්ව බේරගන්න. ඒත් මේ වෙලාවේ බායිට එයාගේ ඇසිස්ටන්ට්ගෙන් කෝල් එකක් එනවා ඇකඩමි එකේදී අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරපු හමුදාපති ෂෙන් මිය ගිහින් කියලා. බායි මේ ගැන ජොන්ෂාන්ට කියලා කියන්නේ මේකෙන් චෙන්ව බේරගන්න එක ගොඩක් අමාරු දෙයක් වෙනවා කියලා. ඒත් එක්කම මෙයාලට තවත් කෝල් එකක් එනවා. මේ කෝල් එක එන්නේ ඇකඩමි එකේ කෙනෙක්ගෙන් ජොන්ෂාන්ට. මේ කෙනා ජොන්ෂාන්ට කියනවා එයාට දැනගන්න ලැබුණා කියලා හමුදාපතිගේ මරණයට හේතුව විශේෂ ශරීරගත වීමක් කියලා. මේ සිද්ධියට හමුදාවේ ඉහළ නිලධාරීන් චෙන්ව වැරදිකාරයා කරන්න උත්සාහ කරනවා කියලා වගේම මේ වෙද්දි චෙන්ව බන්ධනාගාරේ මරණ දණ්ඩනයට නියම වුණ අයව දාන කුටියට දාලා තියෙනවා කියලා මේ කෙනා ජොන්ෂාන්ට කියනවා. මේ වෙද්දි චෙන්ව බේරගන්න එක සෑහෙන අමාරු වැඩක් කියලා ජොන්ෂාන්ටත් මේ වෙලාවේ තේරෙනවා. මේ අතරේ අපිට පෙන්වන්නේ බන්ධනාගාරේ සිරකුටියට යන ගමන් ඉන්න චෙන්ව. චෙන්ව දාන්නේ දරුණු විදිහේ අපරාධ කරලා සිරගත වුණ කාන්තා රැඳවියන් පිරිසක් ඉන්න කුටියකට. මේ අයගෙන් චෙන්ට ලැබෙන්නේ එච්චර හොඳ ප්‍රතිචාරයක් නම් නෙවෙයි. චෙන් කිසිම ප්‍රශ්නයක් දාගන්නේ නැතුව එයාගේ පාඩුවේ ඉන්න හැදුවත් මේ අය නම් චෙන්ට එයාගේ පාඩුවේ ඉන්න ඉඩ දෙන්නේ නැහැ. අඩුම තරමේ චෙන්ට ඉඳ ගන්නවත් ඉඩ දෙන්න මේ අය කැමති වෙන්නේ නැහැ. මේ නිසා චෙන් එයාගේ බ්ලැන්කට් එකත් අරගෙන ගිහින් බිමින් ඉඳ ගන්නවා. ඊළඟට මේ අය චෙන් ළඟට ඇවිත් කියන්නේ චෙන් දාගෙන ඉන්න සපත්තු ගලවන්න කියලා. චෙන් මේක ඇහුනේ නෑ වගේ ඉන්න නිසා මේ අය චෙන් එක්ක රණ්ඩුවක් පටන් ගන්න සූදානම් වෙනවා. චෙන් මේ අයට කියනවා එයාට කරදර කරන්න නැතුව එයාගේ පාඩුවේ ඉන්න දෙන්න කියලා. ඒත් චෙන් කියන්නේ කවුද කියලා දන්නේ නැති මේ අය කරන්නේ දිගටම චෙන්ට කරදර කරන එක. මේ වෙලාවේ නම් චෙන්ට හොඳටම තරහ යනවා වගේම ඊළඟට මේ අයට සිද්ධ වෙන්නේ මොකක්ද කියලා ඔයාලට තව ටිකකින් බලා ගන්න පුළුවන්. මේ අතරේ යාන් මේ බන්ධනාගාරයට එනවා චෙන්ව බලන්න. යාන් බැගෑපත් වෙලා මෙතන ඉන්න නිලධාරියෙක්ගෙන් ඉල්ලනවා එයාට චෙන්ව බලන්න දෙන්න කියලා. ඒත් මේ නිලධාරියා කියනවා එයාට ඒක කරන්න ටිකක් අමාරුයි කියලා. මේ නිලධාරියා මේකෙන් අදහස් කරන දේ තේරුම් ගන්න යාන් එයා අරන් ආව සල්ලි වගේක් මේ කෙනාට දෙනවා. ඒත් ඊළඟට මේ නිලධාරියා කියනවා චෙන්ව එහෙම නැත්තම් ෂියන්ව බලන්න කාටවත් ඉඩ දෙන්න එපා කියලා එයාලට ඉහලින් දැනුම් දීලා තියෙනවා කියලා. මේ නිසා යාන් එයා අරන් ආව සල්ලි ඔක්කොම මේ නිලධාරියාට දීලා ෂියන්ව බලන්න දෙන්න කියලා ආයෙත් ඉල්ලනවා.
මේ නිලධාරියා යාන්ගේ සල්ලි අරගෙන කියනවා එයා ඇතුළට ගිහින් ෂියන්ව බලන්න විදියක් හදලා දෙනකම් මෙතනටම වෙලා ඉන්න කියලා. ඉතින් යාන් මෙතනට වෙලා සෑහෙන වෙලාවක් බලාගෙන ඉන්නවා වුණත් ඒ නිලධාරියා ආයෙත් එළියට එන්නේ නැහැ. රෑ වෙනකම්ම යාන් මෙතනට වෙලා බලන් ඉන්නවා වගේම යාන් දකිනවා අර නිලධාරියා අන්තිමේදී එළියට එනවා. ඒත් මේ නිලධාරියා යාන්ට කියනවා අද ෂියන්ව බලන්න විදියක් නැහැ ඒ නිසා හෙට එන්න කියලා. යාන්ට මේ නිලධාරියා එක්ක හොඳටම තරහ යනවා වගේම යාන් මේ කෙනාට පහර දෙන්න උත්සාහ කරනවා. ඒත් මේ නිලධාරියා යාන්ට කියන්නේ යාන් මේ කරන දේවල් නිසා ඇතුලේ ඉන්න ෂියන්ට දුක් විඳින්න සිද්ධ වෙයි කියලා. මේක ඇහුවට පස්සේ යාන් බය වෙනවා වගේම යාන් මේ නිලධාරියාගෙන් සමාව ඉල්ලනවා එයා හැසිරුණ විදියට. ඊළඟට මේ නිලධාරියා යාන්ට කියනවා එයාට ෂියන්ව හම්බ වෙන්න උදව් කරන්න විදියක් නැහැ කියලා. යාන් කවුද කියලා එයා දන්නවා කියලා වගේම ඒ නිසා යාන්ගේ කනෙක්ෂන්ස් පාවිච්චි කරලා ෂියන්ව හම්බ වෙන්න විදියක් හොයාගන්න කියලා මේ නිලධාරියා යාන්ට කියනවා. යාන් එයාට දුන්න සල්ලි වෙනුවෙන් එයා ෂියන්ට මෙතන ඉන්න අයගෙන් කරදරයක් වෙන්න නොදී තියාගන්නම් කියලා මේ නිලධාරියා කියනවා. යාන් මේ නිලධාරියට ස්තුති කරලා එයා අරන් ආව ෂියන්ගේ බඩුවගයක් තියෙන බෑග් එකක් දෙනවා මේක ෂියන්ට දෙන්න කියලා. ඉතින් මේ නිලධාරියා මේ බෑග් එක ෂියන්ට දෙන්න ෂියන් ඉන්න සිරකුටියට එනවා. මේ වෙද්දිත් ෂියන් මෙතන හිටපු ඔක්කොටම ගහලා තියෙනවා වගේම ඒ නිසා මේ හැමෝම ෂියන්ට ඉඳ ගන්න ඉඩ දීලා සිරකුටිය පැත්තකට වෙලා ෂියන්ට බයෙන් ඉන්නේ. මේ කුටියේ ඉන්න අයට ෂියන් කරපු දේ දන්නේ නැති මේ නිලධාරියා ෂියන්ට බෑග් එක දීලා මෙතනින් යන්න කලින් මේ අයට කියනවා ෂියන්ට කරදර කරන්න එපා කියලා. ෂියන් මේ බෑග් එක ඇතුළ බලද්දි දකිනවා යාන් මේකේ නෝට් එකක් දාලා තියෙනවා කියලා. යාන් මේකේ කියලා තියෙනවා බය වෙන්නේ නැතුව ඉන්න එයා ඉක්මනටම ෂියන්ව එළියට ගන්නවා කියලා. යාන්ගේ මේ වචන දැක්කම ෂියන්ට ලොකු සැනසීමක් දැනෙනවා. ඊළඟට අපිට පෙන්නන්නේ ලීවෙන්ව. ලීවෙන් ගෙදර යද්දී එයාගේ තාත්තගේ සහෝදරයා එක්ක කතා කරන දෙයක් ලීවෙන්ට ඇහෙනවා. ලීවෙන්ගේ තාත්තගේ සහෝදරයා ඒ කියන්නේ ලීවෙන්ගේ මාමා මේ නගරයේ හොස්පිටල් එකේ ડોක්ටර් කෙනෙක්. ලීවෙන්ගේ මාමා කියනවා හමුදාපතිගේ මරණය සිද්ධ වෙලා තියෙන්නේ එකපාර ශරීරගත වුණ විෂක් නිසා නෙවෙයි කියලා. හමුදාපතිට කාලයක ඉඳන් ටිකෙන් ටික විෂ ශරීරගත කරලා තියෙනවා වගේම ඒ නිසා තමයි එකපාරටම heart attack එකක් ඇවිත් මරණයට පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේකෙන් නිකම්ම ඔප්පු කරන්න පුළුවන් ෂියන් හමුදාපතිගේ මරණයට සම්බන්ධ නැහැ කියලා. ඒත් ලීවෙන්ගේ මාමා කියනවා නියෝජ්‍ය හමුදාපති ඒ ඔක්කොම වෛද්‍ය වාර්තා සහ මරණ පරීක්ෂණය කරපු ටීම් එකේ ප්‍රධාන ડોක්ටර්වත් එයත් එක්ක අරගෙන ගියා කියලා. ඒ කියන්නේ හමුදාපතිගේ මරණය නියෝජ්‍ය හමුදාපති කාලයක් ඉඳන් සැලසුම් කරපු දෙයක් කියන එක වගේම දැන් නියෝජ්‍ය හමුදාපති ඒ මරණයට ෂියන්ව අහු කරලා ෂියන්ට මරණ දඬුවම දෙන්න තමයි උත්සාහ කරන්න කියන එක. ඒ වගේම හමුදාපතිගේ මරණ පරීක්ෂණය කරපු ටීම් එකේ ලීවෙන්ගේ මාමාත් ඉඳලා තියෙනවා වගේම මේ නිසා ලීවෙන්ගේ මාමා මේ වෙද්දි බයෙන් ඉන්නේ එයාටත් මේක නිසා මැරෙන්න සිද්ධ වෙයි කියලා. ලීවෙන්ගේ තාත්තා එයාගේ සහෝදරයාට කියනවා පුළුවන් ඉක්මනටම මෙහෙන් පැනලා යන්න කියලා. එයාට ඇහුණ දේවල් නිසා හොඳටම අප්සෙට් එකේ ඉන්න ලීවෙන් එයාගේ රූම් එකට ගිහින් කල්පනා කරනවා. මොකද ලීවෙන්ට තේරෙනවා ෂියන්ව බේරගන්න එක මේ වෙද්දි කරන්න බැරි දෙයක් බවට පත් වෙලා කියන එක. ටික වෙලාවකින්ම මෙයාලට වෙඩි සද්දයක් ඇහෙනවා වගේම මෙයාලා දැනගන්නවා ලීවෙන්ගේ මාමා එයාලගේ ගෙදර ඉඳන් යන අතරේ වෙඩි තියලා මරලා දාලා කියන එක. මේකෙන් ලීවෙන්ගේ තාත්තා තේරුම් ගන්නවා එයාලා දැන් හමුදාපතිගේ මරණය ගැන ඇත්ත දන්න නිසා ඊළඟට එයාලටත් මැරෙන්න සිද්ධ වෙනවා කියන එක. මේ නිසා ලීවෙන්ගේ තාත්තා ලීවෙන්ට සහ ලීවෙන්ගේ අම්මට කියනවා ඉක්මනටම මෙහෙන් යන්න ලෑස්ති වෙන්න කියලා. ලීවෙන් එයාගේ අම්මයි තාත්තයි එක්ක මේ නගරයෙන් යන්න ස්ටේෂන් එකට ආවත් ලීවෙන් කැමති වෙන්නේ නැහැ මේ විදියට පැනලා යන්න. ලීවෙන් එයාගේ අම්මටයි තාත්තටයි කියනවා එයා ආසනල් මිලිටරි ඇකඩමි එකේ ස්ටුඩන්ට් කෙනෙක් කියලා වගේම ඒ නිසා එයාගේ යාළුවෝ යුද්ධ කරද්දී එයාට පැනලා ගියපු කෙනෙක් වෙන්න බෑ කියලා.
මේ විදිහට අකීකරු උණේකට සමා වෙන්න කියලා ලීවෙන් එයාගේ අම්මයි තාත්තයි ඉස්සරහා දන ගහලා ආචාර කරලා අම්මටයි තාත්තටයි සමුදීලා ආයෙත් නගරයට යනවා. ඊළඟට ලීවෙන් යනවා අන්වෙන්ගේ ෆ්ලවර් ෂොප් එකට. මේ වෙද්දී අන්වෙන්ට එයාගේ නෝට්බුක් එකේ විස්තර තියෙන අනිත් අයට වඩා ලීවෙන් ගැන ගොඩක් මතක තියෙනවා. මොකද ලීවෙන් වගේම අන්වෙනුත් මේ වෙද්දී ලීවෙන්ට ගොඩක් ආදරය කරන නිසා. ඒ වගේම ඒක මේ වෙද්දී ලීවෙනුත් දන්නවා. අන්වෙන් ලීවෙන්ට කියනවා එයාට කෙනෙක්ගෙන් ඩ්‍රාමා ටිකට් දෙකක් ලැබුණා කියලා වගේම ඒ නිසා ලීවෙන් එයත් එක්ක ඩ්‍රාමා එක බලන්න එනවද කියලා. ලීවෙන් මේකට කැමති වෙනවා වගේම අන්වෙන් ගොඩක් සතුටින් ඒක නෝට්බුක් එකේ ලීවෙන් ගැන තියෙන පිටුවක ලියනවා. අන්වෙන් ටිකට් දෙක අරන් එන්න ෂොප් එක ඇතුළට ගියාට පස්සේ ලීවෙන් අන්වෙන්ගේ නෝට්බුක් එකේ අන්වෙන් එයා ගැන ලියලා තියෙන දේවල් බලනවා. මේ දේවල් දැක්කම ලීවෙන්ට සතුට හිතෙනවා වුණත් අනිත් අතට ලීවෙන්ගේ මූණේ තිබ්බේ හිනාව එක පාටම නැති වෙලා යනවා. මොකද ලීවෙන් මේ වෙද්දී ආ ඊළඟට කරන්නේ මොකක්ද කියන එක ගැන තීරණයක් අරගෙන ඉවර නිසා. ලීවෙන් ඒ විදිහට කරන්නේ මොකක්ද කියන එක ඔයාලට තව ටිකකින් බලා ගන්න පුළුවන්. ටික වෙලාවකින් අන්වෙන් ටිකට් දෙක අරගෙන එළියට ආවත් මේ වෙද්දිත් ලීවෙන් මෙතනින් ගිහින් කියලා අන්වෙන් දකිනවා. මේකෙන් අන්වෙන්ට ලොකු දුකක් දැනෙනවා වගේම ලීවෙනුත් ගොඩක් දුකෙන් මෙතනින් යන ගමන් ඉන්න කියලා අපිට පෙන්නනවා. මෙහෙම යන අතරේ ලීවෙන් දකිනවා පාරායිනේ බොන ගමන් ඉන්න ජපන් ජාතිකයින් වගේක්ව. මේ අයව දැක්කම ලීවෙන්ට මතක් වෙනවා එයාව බේරගන්න හදද්දී ජපන් ජාතිකයින් අතින් මැරෙන්න සිද්ධ වුණ සොන්ව. මේ නිසා ලීවෙන් මේ ජපන් ජාතිකයින්ට පහර දෙනවා වගේම මෙතන ඉන්න ජපන් ජාතිකයිනුත් ලීවෙන්ට පහර දෙන්න පටන් ගන්නවා. ලීවෙන් ළඟ කිසිම ආයුධයක් නැති නිසා වගේම මෙතන ඉන්න පිරිස වැඩි නිසා අන්තිමේදී ලීවෙන්ට දරුණු විදියට තුවාල සිද්ධ වෙනවා. මේ විදියට ඇඟ හැමතැනම ඇති වුණ දරුණු කැපුම් තුවාල නිසා ලීවෙන් බිම ඇදගෙන වැටෙනවා වුණත් ඊට කලින් ලීවෙන්ට පුළුවන් වෙනවා මෙතන ඉන්න ජපන් ජාතිකයින් ඔක්කොම මරලා දාන්න. මේ වෙලාවේ ලීවෙන්ට මතක් වෙනවා සොන්ට වෙඩි වැදෙන විදිය වගේම සොන් එයාගේ අවසාන මොහොතේ ලීවෙන් දිහා බලන් හිටපු විදිය. ලීවෙන් කියනවා එයා සොන් වෙනුවෙන් පලිය ගත්තා කියලා. ඒත් එක්කම ලීවෙන් එයාගේ අවසන් හුස්ම හෙලනවා. මුලින්ම කතාවට දුෂ්ටයෙක් වෙලා හිටියත් පස්සේ ඇකඩමි එකේ අයට හොඳ යාළුවෙක් වගේම නිර්භීත සොල්දාදුවෙක් වුණ ලීවෙන් අවසානයේදී වීරයෙක් විදියට මරණයට පත් වෙනවා. ඊළඟ දවසේ උදේ වෙද්දී ඇකඩමි එකේ අය මේ ගැන දැනගෙන මෙතනට එනවා. ලින්ට ජින්ට වගේම ජොන්ෂාන්ටත් ලීවෙන්ගේ මේ අවාසනාවන්ත මරණය දැක්කම ඇති වෙන්නේ දරා ගන්න බැරි තරම් වේදනාවක්. ඒත් ලීවෙන් බයගොල්ලෙක් වගේ පැනලා යනවා වෙනුවට අවසානයේ වෙනකම්ම වීරයෙක් වගේ සටන් කරපු එක ගැන මෙයාලට ලීවෙන් ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා. කොහොම හරි අන්තිමේදී මෙයාලට තවත් යාළුවෙක්ව මේ විදිහට නැති වෙලා යනවා. මෙතනින් අද කොටස ඉවර වෙනවා. කලින් කොටස වගේම මේ කොටසත් ඉවර වෙන්නේ ගොඩක් දුක හිතෙන අවසානයක් එක්ක. ඊළඟ කොටස මොන විදිහට ඉවර වෙයිද කියලා දැනගන්න අපි ඉක්මනටම ඊළඟ කොටසින් හම්බ වෙමු. එතකන් අපේ යාළුවන්ට සුබ දවසක්.